හම්බුණාද chat එකට දාගෙන යන්න පුතේ නිල් පාට ටියුට් එක හරි දැන් සමහරවත් වෙනවා ඔව් නේ පුතේ හරි දැන් එතකොට ඒක මං ගෲප් එකට PDF එකක් දැම්මා ඒකේ print out මොනවත් ගන්න එපා මොකද හැමෝටම තැපැල් කරලා තියෙන්නේ හරි හරි ඒ නිසා හරි උදයාගත් ගිය සතිය අපි කතා කරා භාග පාඩම දැන් ඔන්න තේරෙන භාෂාවෙන් භාගවල ගණන් හදන්න හදන්න හරි දැන් අද හදන්නේ අර තේරෙන විදියට භාගවල ගැටලු ටික හදන්න හරි යම් මාත් එක්ක ටියුට් එකක් දියන්න හරි මෙන්න මේ ටියුට් එකේ වල ඇත්තේ නිල් පාට ටියුට් එකක් 10 ශ්‍රේණියේ පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ වැඩ ටික ආවරණය වෙන්නේ අපි දැන් ඒකේ ගැටලු ටික හදන්න ගන්නේ භාග පාඩමට අදාළ භාග පාඩමේ ගැටලු ගුණක් අද හදලා ඉවර කරනවා හරි ගැටලු සෙට් එකක් අපි හදනවා වැදගත් බලන්න හරි එතකොට ඔයාලට තියෙන අඩුපාඩු ටික හදාගන්න දැන් භාග ඉවර වෙනවා කියන්නේ අනිවාර්ය ලකුණු 10ක් O level විභාගෙට අනිවාර්යෙන් ලකුණු 10ක් හරි උදේ බලන්න මාත් එක්ක වැඩ ටික කරගෙන යමු හරි මෙන්න මෙතන ඉඳන් තියෙන්නේ භාග පාඩම හරි මම දැන් හදාගෙන යනවා මම ඔයාට කියන්නේ මුල ඉඳන්ම වැඩ ටික කරගෙන යන්න දැන් මේ භාග පාඩමේ දැන් මේ ගැටලු ටික හදාගෙන යනවා ඊට පස්සේ අපිට ඉස්සරහට තව ටියුට් එකක් හම්බ වෙනවා පාස් පේපර්ස් ටියුට් එක ඒ වගේ වැඩ ගොඩක් කරනවා පන්තිය තුල ඒක නිසා මිස් කරගන්න නැතුව හරියටම වැඩ ටික කරගෙන යමු භාග තව ගණන් ගොඩක් හදෙනවා අඩුපාඩු මොනවයි කියන්නේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මගෙන් අහලා ඒ ටික දැනගන්න ඕන පැහැදිලි නේද මොන හරි ප්‍රශ්න ගැටලු කොයි හරි නොතේරෙන තැනක් තියෙනවා නම් හරි බලන්න පුතේ අපි එනවා මෙන්න මෙහෙම තියෙනවා ප්‍රශ්නය මේ ප්‍රශ්නේ පුතේ අපිට කියනවා මෙන්න මේ වගේ කතන්දර ටිකක් මෙන්න මේව සුළු කරන්න අපි එහෙනම් වරහන ඇතුළ සුළු කරගන්නවා 3න් 1 උඩයි යටයි 4න් ගුණ කරනවා හරි මේක උඩ යට මෙයා උඩයි යටයි 3න් ගුණ කරනවා කවුරු හරි හදපු නැති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට මේ දැන්ම හදන්න පටන් ගන්න හරි හරි මෙතන එනවා 5 බෙදීම 12 හරිම සරලයි එතකොට වරහන ඇතුළ සුළු කරලා තමයි එතනින් එහාට ඔයාලට මතකයි ඇති බොඩ්මස් මතකයිනේ එතකොට මට එනවා 12න් 4 රින 12න් 3 බෙදීම 5 බෙදීම 12 එතකොට මට එනවා 12න් 1 බෙදනවා කියන්නේ මොකක්ද බෙදනවා කියන්නේ පරස්පරයෙන් ಗುಣ කරනවා කියලා අපි ඉගෙන ගත්තා එහෙනම් ಗುಣ කරනවා පුතේ 12 උඩට 5 යටට බලන්න මම මේක කරපු වැඩේ මුලින්ම වරහන ඇතුළ සුළු කරගත්තා වරහන ඇතුළ සුළු කරගෙන මුලින්ම වරහන ඇතුළ සුළු කරගත්තා වරහන ඇතුළ සුළු කරගෙන තමයි ඉතුරු ඒව කරේ හරි සරලයි එහෙනම් අපිට මේ 12ට මේ 12 කැපෙනවා හරි මේ 12ට 12 කැපුණා උත්තරේ අපිට එනවා 5න් 1යි මං කියන පිළිවෙලට කරගෙන ගියොත් වැඩේ ගොඩ 5න් 1යි බලන්න මේ වගේ උත්තර ආවද කියලා පුතේ හරි දැන් මෙයා බලන්න දැන් මෙයාගේ තියෙනවා එකතු කිරීම තියෙනවා අඩු කිරීම තියෙනවා ಗುಣ කිරීම තියෙනවා මට කියන්න මම මුලින්ම කරන්න ඕනේ එකතු කරන්නද අඩු කරන්නද ಗುಣ කරන්නද මයික් එක ඔන් කරලා කතා කරන්නේ එතකොට මට ලේසි වැඩේ කරගෙන යන්න chat එකට හරි මැසේජ් එකක් දාන්න මට කියන්න මොකද්ද මම කරන්න ඕන එකතු කරනවද අඩු කරනවද ಗುಣ කරනවද ළමයි එකතු කරනවද අඩු කරනවද ಗುಣ කරනවද ටග්ගා දාන්න බල එකතු කරනවද අඩු කරනවද ಗುಣ කරනවද මෙතන අපි පළවෙනියට බොඩ්මස් අනුපිළිවෙල 1 බෙගුදරි නේද එහෙනම් අපි පළවෙනියට කරන්නේ මෙතන ಗುಣ කරනවානේ එහෙනම් මම මෙයාව ලියනවා 4 වරක් 3යි 12යි 13 ධන 4 වරක් 2 8යි 1යි 9 රින 3න් 1 ಗುಣ කිරීම 3 යට 4 කපමු 3ට 3 කැපෙනවා පුතේ ඔන්න අපිට එනවා 4න් 13 ධන 4න් 13 ධන 9 බෙදීම 4 ඍණ 4න් 1 හරි එතකොට මට එනවා පුතේ 13යි 9යි එකතු කරලා ඒකෙන් එකක් අඩු කරන්න තියෙන්නේ හරියට සුළු කරගන්න ඕනේ හරි එතකොට 13යි 9 එකතු කරාම 22කින් එකක් ගියාම 21යි 21 බෙදීම 4 හරි එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ 5යි 4න් 1යි ඔන්න අඩුපාඩු හදාගන්න
වැදගත්. හරි වැදගත් ඈ. ඊළඟට මෙයා පුතේ වරහන් දෙකක් තියෙනවා. මේ වරහන් දෙක සුළු කරලා පිළිතුරු ලබා ගන්න තියෙනවා. හරි. පුතේ බලන්න වරහන් දෙක සුළු කරලා පිළිතුරු ලබා ගන්න තියෙන්නේ. මම කරන වැඩේ බලන්න. මෙයා එනවා පුතේ 7 වරක් 3 21යි 1යි 21යි 4යි 25යි. හරි. දැන් බෙදනෝ කියන්නේ එකපාර කරමු ඈ. දැන් කෙටි ප්‍රශ්නයක් නේ බා. එතකොට පියවර ගොඩක් ලියන්නේ පුළුවන් තරම් ඉක්මනට වැඩේ ගොඩ දාන්න ඕන. ಗುಣ කරනවා 14 උඩට යනවා 5 යටට එනවා. හරි. ධන බලන්න පුතේ. පස්වරක් 2 5 දෙකෙන් ගුණ කරාම කීයද? පස්වරක් 2 10යි 10යි 14යි. 17. ගුණ කිරීම 5 උඩට 14 යටට සරලයි. හරි. එතකොට පුතේ දැන් මම මොකද කරේ? මෙයාලව තියෙන මිශ්‍ර සංඛ්‍යා ටික විෂම භාග කරා. ඒ විතරක් නෙමෙයි බෙදනවා කියන අය පරස්පරයෙන් ගුණ කරා. දැන් වැඩේ ගොඩ දාමු මේ බලන්න. 7ට 1යි මෙතනට 2යි. 5ට 1යි මෙතනට 5ව 5යි. 5ට 5 කැපුණොත් 14ට 14 කැපෙනවා. දැන් සමහරව හිතනවා ඔහොම කැපුණම මෙතන බිඳුවයි කියලා. නෑ. මෙතන එකක් එනවා. එතකොට මේ වරහණෙන් එන්නේ පුතේ 5 වරක් 2 10යි කියලා. මේ වරහණෙන් එන්නේ 1යි කියලා. උත්තරේ එනවා 11යි. 10යි 1යි එකතු කරාම 11යි. පැහැදිලි මේ ගණන් ටික හදන්න ඕන. මං කියන පිරිවෙලට ලස්සනට වැඩ ටික කරගෙන ගියාම බලන්න මොකද වෙන්නේ කියලා. හරි. ඔයා මුලින්ම මම මේ යම් දේවල් වලකට හුරු කරවමු. පැහැදිලි නේද? හරිම වැදගත්. ළමයි අද භාග ගණන් ටික හදලා හොඳට හගන්න මේ ලබන ඉරිදා උදේ පන්තිය නැහැ. හැබැයි මං ඒ වෙනුවට පන්තියක් ගන්නවා මේ අඟහරුවාද රැයට. කමක් නැද්ද? ලබන ඉරිදට උදේ පන්තිය කරන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට අඟහරුවාද රැයට පන්තියක් ගන්නවා. ගැටලුවක් නැද්ද? ඒ ගන්න පුතේ භාග පාඩමත් එක්කලා විභාගෙට එන තව පාඩමක් තියෙනවා. ප්‍රතිලෝම සමානුපාතික පාඩම උගන්වන්න. අඟහරුවාද රැය කීයද? ටයිම් එකක් දාන්න ඩක් ගාලා. ඔයගොල්ලෝ දාන ටයිම් එකට පන්තිය ගන්න පුළුවන්. ඩක් ගාලා chat එකට දාගෙන යන්න ටයිම් එක. මේ ටයිම් එකට ගමු කියලා. දැම්ම මට මතක් වෙච්ච වෙලාවේ. ඩක් ගාලා දාගෙන යන්න පුතේ. ඉක්මනට දාන්න බලන්න. ටයිම් එක මොකද්ද? පුළුවන්. කීය වගේද? මට ගැටලුවක් නැහැ. මොකද මට අඟහරුවාද පන්ති නැහැ. ලබන ඉරිදට කරන්න බැරි වෙන හින්දා මම අඟහරුවාද රැයට ක්ලාස් එක ගන්නවා. ටක් ගාලා දාගෙන යන්න බලන්න. ඔයාලා පුළුවන් ටයිම් එක දාගෙන යන්න. ඒ ටයිම් එකේ අපි ක්ලාස් එක ගමු පුතේ. හරි? 8 ඕකේද? 8න් පස්සේ 8 ඕකේනේ. මටත් 8 පුළුවන්. 8 පුළුවන් නේ. එහෙනම් 8 ඉඳන් මට පැය එකමාරක් දෙකක් දෙන්න පුළුවන් නේ උපරිම දෙකක්. එහෙනම් 8ට ඕකේ ඈ. ඔන්න දැන් ඔයගොල්ලෝ ස්ථීර කරා. මම ගන්නවා ක්ලාස් එක ප්‍රතිලෝම සමානුපාතික මිනිස් දින කියන කතන්දරේ. මොකද දැන් මෙහෙමනේ ළමයි. ඔයාලා දැන් තව දෙයක් තමයි සමහරුන්ට වර්ධින තැනක් තමයි දැන් දෙපාරක් හරි දැන් පළවෙනි පාර O level ගණිතය කරනවා දෙවෙනි පාරත් කරනවා ප්‍රතිඵලයෙන් නැති අයට අවුල් වෙන තැන තමයි මෙතන. මොකද දන්නවද? ඒගොල්ලෝ සාම්ප්‍රදායික විදිහට වැඩ කරගෙන යනවා. හැබැයි එයාලට එක්සෑම් එක ගැන අයිඩියා එකක් නැහැ. ඉස්සර පුතේ භාග පාඩමින් විතරක් ප්‍රශ්න ආවට භාග පාඩමට ප්‍රතිලෝම සමානුපාතිකත් එකතු කරලා තමයි දැන් ප්‍රශ්න එන්නේ. එතකොට ඔයාට විභාග අවබෝධයක් තියෙන්නත් ඕන. පේපරේ හැදෙන විදිහ පැහැදිලි නේද? ඒක නිසා තමයි මේ වැඩ ටික කරන්නේ. දැනට පැට්ටෝ මොනවාද? එහෙනම් අපි අඟහරුවාදර ගන්නවා ලබන ඉරිදට නිවාඩුවක් දෙන්න වෙනවා. ඒක නිසා ඒක කවර් වෙන්න අඟහරුවාදරයට මම ක්ලාස් එක ගන්නවා. හරි. අද මේ භාග ගණන් ඔක්කොම ටික හදවනවා ඈ. දැන් මෙතන තියෙනවා කෙටි ප්‍රශ්න 7ක් තියෙනවා, රචනා ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ 10ම අද දවසේ මම හදවනවා. පැහැදිලි නේද? කෙටි ප්‍රශ්න 7යි, රචනා ප්‍රශ්න 10යි ඔක්කොම ටික අද හදවනවා. හරි. ඕනම් මැදදී බ්‍රේක් එකක් වගේ දෙන්න. හරි. පුතේ බලන්න. හරි. පුතේ බලන්න දැන් මාත් එක්ක වැඩ කරනවා කියන මානසිකත්වයෙන් වැඩ කරන්න. හරි. 40ක් දිග කම්බියකින් සාමාන්‍යයෙන් පුතේ ඔය යෙදුම යෙදෙනකොට කියන යෙදුම යෙදෙනකොට කියන යෙදුම මෙතන කියලා තියෙනවනේ. යෙදුම යෙදෙනකොට අනිවාර්යෙන් පුතේ ඔයා දාන්නේ මොකක්ද? දැන් මෙතන මේ බලන්න.
40 සෙන්ටිමීටර් 40ක් දිග කම්බියකින් 4න් එක. අන්න යෙදුම භාවිතා වෙලා. සාමාන්‍ය යෙදුම යෙදෙන්නේ පුතේ භාග දෙකක් හරි භාගයක් සංඛ්‍යාවක් හරි දෙන්නෙක්ව සම්බන්ධ කරන්න. එතකොට 40න් තමයි පුතේ කීයක්ද? 4න් එක. පට්ට වැදගත්. 40න් 4න් එක. එහෙනම් අපිට එනවා 40 ගුණ කිරීම 4න් එක. එහෙනම් පුතේ 40න් 4න් එක 4ට එකයි මෙතනට 10යි. උත්තරය 10යි. වැදගත්. කමල් තමා ලද වැටුපෙන් දෙකෙන් එකක් තම සහෝදරයාටද ඉතිරියෙන් තුනෙන් එකක් බැංකුවකද තැන්පත් කරයි. කමල් තමා ලද වැටුපෙන් දෙකෙන් එකක් තම සහෝදරයාටද ඉතිරියෙන් තුනෙන් දෙකක් බැංකුවේද තැන්පත්. බැංකුවේ තැන්පත් කළා. දැන් මට කියන්න පැට්ටු දැන් භාගයක් තම වැටුපෙන් භාගයක් දෙනව කාටද? සහෝදරයාට. භාගයක් දුන්නට පස්සේ ඉතිරිය කීයද? භාගයක් දුන්නා. දැන් මට කියන්න ඉතිරිය කීයද? එකක් තිබ්බා. ඒකෙන් භාගයක් දුන්නට පස්සේ ඉතිරිය කීයද? ඉතිරියක් භාගයයිනේ. ඉතිරිය භාගයයි නේද? භාගයයි. ඉතිරිය භාගයයි. අපිට කියනවා පුතේ ඉතිරියෙන්. මම කිව්වේ ඔයාට මතකද? ගිය සතියේ කිව්වා සාමාන්‍යයෙන් යෙදුම යෙදෙනවා න අකුර යෙදෙන හැම තැන්වලදීම පුතේ භාග දෙකක් හරි සංඛ්‍යාවක් භාගයක් ওই වගේ දෙන්නෙක්ව සම්බන්ධ කරනවා. නේ? ඉතිරියෙන් තුනෙන් දෙකක්. එහෙනම් මෙතනට දාන්න ඕන යෙදුම. පැහැදිලි නේද? දෙකෙන් එකෙන්. හරි යෙදුම දැම්ම ඒකෙන් තුනෙන් දෙක. එහෙනම් මං ගාන කොට දානවා දෙකෙන් එක ගුණ කිරීම තුනෙන් දෙක. ඔන්න පුතේ කොට දාපු විදිය. මෙන්න මේ දෙකට මේ දෙක කපනවා උත්තරිනු තුනෙන් එකයි. එහෙනම් අපිට මොකක්ද දෙන්නේ? ඉතිරියෙන් තුනෙන් එකක් තමයි බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ. කියන දේ තේරෙනවද? එහෙනම් බැංකුවෙන් තැන්පත් කරලා තින්නේ භාගයක් ඉතිරිය වුණා. ඒකෙන් තුනෙන් දෙකක්. ඒකෙන් හැමතිස්සෙම පුතේ මං අර පොයින්ට් එක ගත්තේ මේ ඉතිරියෙන් අකුර. දැන් ඔයාලට තාම ඒක ක්ලික් වෙන්නේ නැත්නම් මං කියනවා වගේ ඔක හයිලයිට් කරගන්න, බෝල කරගන්න, රවුන්ඩ් කරගන්න ඕන එකක් කරගන්න. වැදගත්. දැන් මේ ගන්න බලන්න. සම්පූර්ණයෙන් පුරවන ලද ටැංකියකින් 4න් එකක් තම නිවසේ පරිභෝජනයටද ඉතිරියෙන් 4න් එකක් පුතේ නිවසේ පරිභෝජනයට ගියාම ඔයාලට තේරෙන්න ඕන ඉතිරිය ඔක්කොම 4ක් තිබ්බා. ඔක්කොම 4යි. එකෙන් 4න් එකක් ගියාට පස්සේ ඔක්කොම 4යි. 4න් එකක් ගියාම තව 4න් 3ක් තියෙනවා. නේද? තව 4න් 3ක් තියෙනවා. ඒකෙන් තුනෙන් එකක් මල් පාත්ති බලනවා භාවිත මල් පාත්ති. දැන් ඔයාලට තේරෙනවද පුතේ මේ යෙදුම යෙදෙන හැටි? ඔයා ටක් ගාලා මේ ඉතිරියෙන් ඔයාගේ ඔළුවේ වැඩ කරනවා. 4න් එකක් පාවිච්චි කරා මම නෑවා. එතකොට තව ඉතුරු වෙලා තියෙන්නේ 4න් 3යි. එම ප්‍රමාණයෙන් මෙන්න මෙතන නකුර දැම්මා. එම ප්‍රමාණයෙන් තුනෙන් එකක් තමයි පුතේ මල් පාත්ති වලට දාලා තියෙන්නේ. මාර වැදගත්. එහෙනම් මට එනවා 4න් 3 ගුණ කිරීම 3න් 1. වැඩේ ගොඩ දාන්න. 3ට 3 කැපුවම උත්තරේ 4න් 1යි. ඔන්න පුතේ උත්තරේ අපිට එනවා 4න් 1යි. පැහැදිලි? උත්තරේ අපිට එනවා පුතේ 4න් 1යි කියලා. හරිම ලේසි. මේ 7 මල්වත්තකින් කඩන ලද පොල් තොගයකින් පොල්වත්තකින් මල්වත්තක් නෙමෙයි පොල්වත්තක්. පොල්වත්තකින් කඩන ලද පොල් තොගයකින් 5න් එකක් නිවසේ භාවිතයට ගත් අතර පොල්වත්තකින් කඩන ලද පොල් තොගයකින් 5න් එකක් නිවසේ භාවිතයට ගත්ත අතර ඉතිරියෙන් දෙකෙන් එකක් විකුණන ලදී. ඉතිරිය දැන් ඔයාගේ ඔළුවට යන්න ඕන. 5න් එකක් භාවිතා කරා නම් තව කොච්චරක් විකුණලද පුතේ? 5න් භාවිතාන ඊට පස්සේ අපිට කියනවා ඉතිරි ප්‍රමාණය ඉතිරිය. ඉතිරිය ඔයාට එන්න ඕන 5න් තව 4ක් තව තියෙනවා සතුටුයි. ඉතිරියෙන් දෙකෙන් එකක් ඉතිරි ප්‍රමාණයෙන් මේ යෙදුම ඉතිරි ප්‍රමාණයෙන් දෙකෙන් එකක් විකුණන ලදී. විකුණුණු ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් බාද. ඉතිරියෙන් දෙකෙන් එකක් විකුණනවා. ඉතිරි ප්‍රමාණයෙන් දෙකෙන් එකක් පුතේ විකුණනවා. අනේ ඉතිරියෙන් දෙකෙන් එකක් විකුණුවම අපිට අහන්නේ විකුණු ප්‍රමාණය. විකුණු ප්‍රමාණය ගන්න 5න් 4ක් ඉතිරි වෙලා තිබ්බා. එම ප්‍රමාණයෙන් දෙකෙන් එක.
එහෙනම් අපිට එනවා 5න් 4 ගුණ කිරීම 2න් 1. 2ට 1යි 4ට 2යි. උත්තරේ 2 බෙදීම 5යි. අඩුපාඩු හදාගන්න. පැහැදිලිද පුතේ? අර යෙදුම යෙදෙන තැන් ටික හරියට ගලප ගන්න ඕන. ඔන්න අපි යනවා රචනා ගණන් වලට. සාමාන්‍යයෙන් රචනා ගණන් වල මෙතන නම් පුතේ අපිට මේ වගේ ගාණක් දීලා තිනවා. සාමාන්‍යයෙන් අපිට එහෙම ගාණක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. පැහැදිලි නේද? ඔයාට දැන් අද දවස් අවසානයේ මේ භාග කියන සංකල්පය හොඳට ඔලුවට යන්න ඕන. යෙදුම යෙදෙන තැන් ටික ඔලුවට යන්න ඕන. දැන් බලන්න මම මේ ගණන් ටික හදාගෙන යද්දි අන්තිමට ඔයාට තේරෙයි මේ හැම ගානෙම එකම දේනේ තියෙන්නේ. ගොඩක් ගණන් වල එකම දේවල් ටිකනේ තියෙන්නේ. ඔව්. බලන්න පුතේ. මෙයා එනවා අපිට එනවා පුතේ 4න් 3 උඩයි යටයි මම 3න් ගුණ කරනවා. 1 යට 3 උඩයි යටයි 4න් ගුණ කරනවා. හරිම ලේසි. බෙදීම මම මෙයාව දැම්ම පුතේ පත් කරගන්නවා විෂම භාගයක් 3යි 1යි 3යි 5යි. ගොඩ බලන්න පුතේ වෙනදී අපිට එනවා 12න් 9 ඍණ 12න් 4 ගුණ කිරීම ඕන්නේ ඕන්න ගුණ කිරීම දාමුනේ බෙදීම පරස්පරය 3 උඩට යනවා 5 යටට එනවා. එතකොට මට එනවා පුතේ 12න් 5 ගුණ කිරීම 5 යටට 3 උඩට. ලේසිම ලේසි. 5 යටට 3 උඩට. එහෙනම් මට එනවා මෙන්න මේ 5ට 5 කැපෙනවා. 3 බෙදීම 12යි. අපිට එනවා 1 යට 4යි. 4න් 1යි කියලා එනවා. ඔන්න පුතේ අපිට ආපු උත්තර 4න් 1යි. ලේසිම ලේසි. මෙන්න අපිට ආපු උත්තර 4න් 1යි. අඩුපාඩු හදාගන්න. හරි. බලන්න මේක රූප සටහනුත් ඇඳලා පැහැදිලි කරන්නම් මේ B part. හරි. හරි වැදගත් ඈ. පුතේ මේ බලන්න. ටැංකියක චාරිතාවයකින් ප්ලාස්ටික් ජල ටැංකියක් ජලය මෙන්න මෙච්චරක් ඇතලු. ධාරිතාවය කියන්නේ පුතේ යම් භාජනයක් සම්පූර්ණයෙන් පුරවන්න පුළුවන් ද්‍රව ප්‍රමාණය. ඕකෙන් පිරීලා තියෙන්නේ පුතේ 750යි. ඒ කියන්නේ මෙයාව කෑලි 4කට බෙදුවොත් පුතේ 750ක් කියන්නේ 3ක්නේ කෑලි. ඇයි බං ඔක්කොම 1000යිනේ. අපිට කියනවා භාගයක් විදිහට කියන්නලු. ලීටර් 1000ක් තියෙනවා ඕකෙන් 750යි. හරි ලේසිනේ. දැන් මෙහෙම ලියලා හරියන්නේ නැහැ. මෙයාව සරල කරන්න ඕන. බිඳුවට බිඳුව කපලා උඩයි යටයි 25න් බෙදුවම 75ට 25 3යි 100ට 25 4යි. 4න් 3යි. ඔන්න මට එන උත්තර. හරිම ලේසි. 4න් 3යි ගේමක් නෑ. ඔන්න මට ආපු උත්තර. එදින ටැංකියේ ඇති පරිමාවෙන් එදින තියෙන පරිමාවෙන් අන්න පුතේ යෙදුමක් දැන් එන්නයි හදන්නේ. හැමතිස්සෙම ගාන දෙපාරක් හරි කියවලා එතන යෙදුම තියෙනවනම් හයිලයිට් කරගන්න. මේ මම දැන් හයිලයිට් කරගන්න මේ එදා තිබ්බේ 4න් 3යි. එම ප්‍රමාණයෙන් 3න් එකක් භාවිතයට ගන්න. එය මුළු ටැංකියෙන් කවර භාගයක්ද? මොකද වෙන්නේ? 4න් 3ක් හැව් එම ප්‍රමාණයෙන් දැනෙන්න නකුර දානවා. ඒකෙන් තමයි පුතේ 3න් එකක් පාවිච්චි කරලා දෙන්නේ. හරිම සන්තෝසයි. එහෙනම් මට එනවා 4න් 3 ගුණ කිරීම 3න් 1. ලේසිනේ අනේ. එහෙනම් මට එනවා පුතේ 3ට 3 කැපෙනවා උත්තරය 4න් 1යි. ඔන්න පුතේ මට එනවා භාවිතා කර ජල ප්‍රමාණය 4න් 1යි කියලා. ලේසිනේ. හරි. ඉතිරි වූ ජල ප්‍රමාණය දැන් ඔයාගේ ඔළුවේ වැඩ කරන්න ඕනේ කතන්දර. දැන් සමහර ළමයින්ට මේක වරදින තැන. දැන් මොකද වෙලා තිබ්බේ පුතේ? දැන් මම මෙතන වෙච්ච කතන්දරේ කියනවා. හරි. සම්පූර්ණ භාජනයෙන් 4න් 3ක් තිබ්බා. 4න් 3ක් තිබ්බා. ඒ 4න් 3ෙන් දැන් කලින් පාවිච්චි කරලා තිනෝ පුතේ 4න් 1ක් පාවිච්චි කරා කියන්නේ අඩු කරනවනේ. එහෙනම් ඉතිරි ප්‍රමාණය භාගයක් විදියට ඉතිරි ප්‍රමාණය 4න් 3ක් තිබ්බා 750යි. ඒකෙන් 4න් එකක් පාවිච්චි කරාම දැන් තියෙන්නේ පුතේ 4න් 2යි. ඒ කියන්නේ උඩයි යටයි දෙකෙන් බෙදුවොත් 2න් 1යි. ඒ කියන්නේ සම්පූර්ණ භාජනයෙන් භාගයයි දැන් තියෙන්නේ. සම්පූර්ණ භාජනයේම ලීටර් 1000 නම් භාගයක් කියන්නේ ලීටර් කොච්චරද කියන්න බලන්න. සම්පූර්ණ භාජනයම
ලීටර් 1000 නම් භාගයක් කියන්නේ කොච්චරද කියන්නකො. සම්පූර්ණ භාජනයම ලීටර් 1000 නම් මං අහන්නේ භාගයක් කියන්නේ කොච්චරක්ද? දාමු බලන්න. සම්පූර්ණ භාජනයම ලීටර් 1000 නම් හරි භාගයක් කියන්නේ කොච්චරක්ද? මේ කලින් ගාන එකක් ඈ. සම්පූර්ණ භාජනයේ 1000යි. කීයක්ද? ටක් ගාලා දාන්නකොනේ. 1000 නම් එකකින් භාගයක් කොච්චරක්ද? ලේසිනේ යන්නේ. 500යි 500යි. එහෙනම් ඉතිරි ප්‍රමාණය නෝ පුතේ සම්පූර්ණ භාජනයෙන් භාගයයි. එතකොට 1000යි ලීටර් අරගෙන එයාව මම දෙකට බෙදමු. එතකොට මට එනවා 500යි කියලා. 500යි ලීටර. හරි. මට කියන්න මේ ගාන හදපු අය මොකද තත්ත්වේ? මේක තේරුණාද? නොතේරුණු තැන කියනවා නම් අහන්න. මම ඒක පැහැදිලි කරන්නම්. මොකද භාග සමහර ළමයි කියනෝ භාග හරි අමාරුයි සර්. අපෝ එහෙම නෑ. ඔයාට යෙදුම දාන තැන හරියට තිතට පුළුවන් නම් හරියට ඒක ඔළුවේ තියෙනවා නම් භාග පාඩම මාරම ලේසි පාඩමක් පුතේ. ඔයාට හැබැයි අර යෙදුම දාන තැන හරියට ඔළුවේ තියෙන්න ඕන. මේක පුළුවන්ද ළමයි? chat එකට දාන්න. මේක පුළුවන්ද? ඕකේද? අවුලක් නැද්ද? දාන්න බලන්න. පුළුවන්ද? හරි. අවුලක් නැහැ නේ. හරි ගොඩ. යන්න පුතේ අපි යනවා දෙවනි ප්‍රශ්නයට. හොඳට අහගන්න. ගානෙන් ගානට යන්න. දැන් සාමාන්‍යයෙන් භාග ගන්න. දැන් මේ ගාන නම් පොඩ්ඩක් අර ඔයාලට පේන්නේ නැහැ වගේනේ. හිතන්න එපා මටත් ඒක නිකන් බ්ලර් වෙලා වගේ. සාමාන්‍යයෙන් මම භාග පාඩමේ ගණන් ආකාරවල පළවෙනි ගණන් ඝන ඒ කියන්නේ රෝමිලක්කම් එක වගේ ඉන්නේ එකතු කරන්න අඩු කරන්න. දෙවනි ගානේ ඉන්නේ ළමයි යෙදුම භාවිතේ. තුන්වෙනි ගානේ ඉන්නේ අච්චරට මෙච්චරයි නම් මෙච්චරට කොච්චරද? ඒ කියන්නේ දෙකෙන් එකක් හරි පහෙන් එකක් කියන්නේ 300 නම් පහක් කියන්නේ. අර ඔය සංකල්පය ඔළුවේ තියෙන්නත් ඕන ගානට. එක්තරා ටැංකියක 8න් 5ක් තෙල් වලින් පුරවා ඇත. දැන් මේ දවස්වල තෙල්ම නේ. හරි. එහි කාමරයේ ඇති වූ දෝෂයක් නිසා දිනක් තුල අඩංගු තෙල් ප්‍රමාණය 5න් එකක් කාන්දු විය. හරි දිනක් තුල අඩංගු තෙල් ප්‍රමාණයෙන්. ඒක පුතේ දැන් අද තිබ්බ ප්‍රමාණයෙන් අන්න පුතේ භාග දෙකක් සම්බන්ධ කරනවා මේ. එම ප්‍රමාණයෙන් ආරම්භයේ තෙල් වලින් පිරී නොතිබුණු ගාන 8න් 5යිනේ තිබ්බේ. එහෙනම් 3ක් පිරීලා නැහැ. මං හිතනවා ඒක ඕන හරකෙට්ට තේරෙන්න ඕනේ. 8න් 8ක් ඔක්කොම 8න් 5ක් පිරීලා ඒ කියන්නේ 3ක් පිරීලා නැහැ. සරලයි. දිනක් තුල කාන්දු තෙල් ප්‍රමාණය මුළු ධාරිතක්. පුතේ දිනක් තුල කාන්දු වෙලා තිබ්බේ තිබ්බ ප්‍රමාණයෙන් මේ තෙල් ප්‍රමාණයෙන්. දැන් මම ඔයාලට කියනවා හැමතිස්සම අකුර තිබ්බ ගානෙන් එහෙනම් අපි දාමු තිබ්බ පුතේ කොච්චරක්ද 8න් 5ක් එම ප්‍රමාණයෙන් 8න් 3යි. අන්න ගලපනවා ගාන. එතකොට මට එනවා 8න් 5 ගුණ කිරීම 8න් 3. හරි. එහෙම නේද දාල්ලි? සෝරි 5න් එකයි අයියෝ 5න් එකයි 5ට 5 ගැපුණම උත්තරේ 8න් එකයි. දිනකට පසු ටැංකියේ ඉතිරි වී තිබූ තෙල් ප්‍රමාණය ලීටර් 100ක් නම් මුළු ටැංකිය ධාරිතයි. දැන් එක දවසක් කාන්දු වුණාට පස්සේ ඉතිරි ප්‍රමාණය. දැන් ඉතිරි ප්‍රමාණය බලමු පුතේ. ඉතිරිය 8න් 5මයි තිබ්බේ. 8න් 5මනේ තිබ්බේ. ඔය 8න් 5න් 8න් එකක් මොකක් වුණාද? 8න් එකක් කාන්දු වුණා. ඔන්න දැන් කතන්දරේ ඉන්නේ. මේ භාග කතන්දරේ ඉන්නේ. 8න් 5ක් තිබ්බා. හැබැයි 8න් එකක් කාන්දු වුණා. නේද? 8න් එකක් කාන්දු වුණා. එහෙනම් දැන් පුතේ දැන් මොකද කරන්නේ? ඔයා ටක් ගාලා කරන වැඩේ තමයි 8න් 5න් අඩු කරනවා 8න් එකක්. 8න් 4යි. 8න් 4යි දැන් තියෙන්නේ. හරි? ඒක තව සරල කරාම 2න් 1යි. එතකොට දැන් තියෙන තෙල් ප්‍රමාණය ලීටර් 100යිලු. භාගයක් කියන්නේ පුතේ ලීටර් 100යිලු. මට කියන්න සම්පූර්ණ ටැංකියෙන් භාගයක් කියන්නේ ලීටර් 100 නම් මුළු ටැංකියම ලීටර් කීයද? මුළු ධාරිතාවය කියන්නේ සම්පූර්ණ භාජනයක් පිරවීමට අවශ්‍ය ද්‍රව ප්‍රමාණය.
මට කියන්නේ ධාරිතාවය කීයද? හරිම ලේසි. භාගයක් කියන්නේ ලීටර් 100. භාගයක් කියන්නේ ලීටර් 100යි. හපෝ භාගයක් කියන්නේ ලීටර් 100 නම් මුළු ටැංකියම අහන්නේ. ටග්ගා දාන්න කීයද? ආලමයි භාගයක් කියන්නේ ලීටර් 100 නම් මුළු ටැංකියම කීයද අනේ? ලීටර 200යි. අන්න හරි. හරි 100 ගුණ කිරීම නැත්තම් 2. එතකොට අපිට එනවා පුතේ ලීටර 200යි. හරිම ලේසි. අර පොඩි කතන්දර තියනවාට පුළුවන් බැරි නෑ මීට වැඩේ ගොඩ දාගන්න. දැන් තෙල් ලීටරයක මිල 150යි නම් හරි සන්තෝසයි. කොයි කාලෙද දන්නේ? කාන්දු තෙල් ප්‍රමාණයේ වටිනාකම. කාන්දු වෙලා තිබ්බේ කොච්චරද පුතේ? 8න් එකක් කාන්දු උනානේ. කාන්දු උනොත් තෙල් ගාන බලමු. කාන්දු වෙලා තියෙනවා පුතේ ලීටර් 200න් 8න් එකක්. ඒ කියන්නේ කොච්චරක්ද? ලීටර් 25ක් කාන්දු වෙලා. වටිනාකම එනවා 150 ගුණ කිරීම 25. ඇයි බං? ලීටරයක් 150යිනේ. ඒ වගේ ලීටර් 25ක් කාන්දු වෙලා අපරාධෙති. 0.25 ඒව 5ක් 125යි 12ක් ඉතුරුයි 25යි 12යි 37යි. රුපියල් 3750ක තෙල් කාන්දු වෙලා තියෙනවා ලීටර් 25ක්. ඒ කියන්නේ ලබන සතියේ ඉඳන් කාර් වලට ගහන්න දෙන තෙල් ප්‍රමාණය ලීටර් 25ක් දක්වා වැඩි කරලා හරි ඊට සාපේක්ෂව තෙල් වල මිලත් වැඩි කරන්නේ නේ. හරි. ඔන්න පුතේ අපිට එනවා 3750යි. උත්තරේ එනවා කීයද? 3750යි. ලේසිම ලේසි. හරි. ඔන්න අපි දැන් ගණන් දෙකක් ඉවරයි. තව ගණන් 8ක් හැවු. මේ ගණන් හදන්න ඔයාට තේරෙනවා. බැරි මරගාතේ හරි ඔයා try කරන්න ඕන. පැහැදිලිද? ඔයා try කරන්න ඕන. ඒ try කියන එකෙන් තමයි අන්තිමට සාර්ථකත්වයේ රඳා පවතින්නේ. උත්සාහ කරොත් ඔයාට බැරි නෑ. උත්සාහවන්තය තමයි දිනන්නේ. පැහැදිලි නේද? හරි. අනිවාර්යෙන් පුතේ දෙතුන් වතාවක් හරි බලන්න. මම රෙකෝඩින් ටික නැවත වාරයක් ගෲප් වලට දානවා. රෙකෝඩින් ටික බලන්න. ඔයා මේ වැඩේ කරොත් ගොඩ. පැය ගානින් අපිට වැඩක් නෑ. ඔයා වැඩ කරන වෙලාව තුල කොච්චර දේවල් ටිකක් ඔළුවට දාගන්නවද? අන්න ඒ දේ තමයි වැදගත් වෙන්නේ. ගානෙන් ගානට බලන්න පුතේ. මේ බල. දැන් ඔයාට මේ භාග පාඩම් දැන් මේ හදන්න පුතේ 10 වසරේ ආපු පේපර්ස් ගණන්නේ. ඊට පස්සේ මම ඔයාට පාස් පේපර්ස් ගණන් ටික හදවනවා. තව ඒ කියන්නේ දැන් මෙහෙමනේ දැන් භාග පාඩම පුළුවන් වෙනවා කියන්නේ ඔබ. සමහර උන්ට අවුලක් තියෙන්නේ මොකද්ද? උන්ට අමතක වෙනවා. ගණිතය අමතක වෙනවා. හරි සාමාන්‍යයි. එතකොට මම කරන වැඩේ මොකද්ද? තව තියෙනවා වැඩ ගොඩක්. ඒව හරහා මේ ගණන් නැවත නැවත ආය හදනවා. ඒක නිසා ඔයා වොරි වෙන්න එපා මොන දෙයකටවත්. හරි? මම කියන්නේ අද දවසේ වැඩ කරන්න. දැන් සමහරුන්ට වොරි වෙනවනේ. අද පුළුවන් හෙට අමතකයි. නෑ මම ඒක මතක් කරනවා. ක්‍රම සහ විදි තියෙනවා. බොක්කෙන් අවංකව මේ වැඩේ කරන්න විතරයි මට අවශ්‍ය. වෙන කතා බතා අවශ්‍ය නෑ. හරි බලමු තේ. එක්තරා නගරයක ජනගහනයෙන් 5/2ක් පාසල් සිසුව වෙති. 5/2ක් පාසල්. ජනගහනයෙන් 20න් 3ක්. ඒතකොට අපි දන්නේ ඒක සම්බන්ධයක් නැහැ. ජනගහන 20න් 3ක් රැකියාවල නියුතු වේ. ඉතිරි පිරිස මෙච්චර. පාසල් හා රැකියාව. සාමාන්‍ය පුතේ ඔය හා කියලා එකක් ආවොත් මෙයා සහ මෙයා මං චූම්පන් මාම කෙනෙක්ගේ ත්‍රිවිල් එක පස්සෙන් දුවලා කිමුල බනිස් ගෙඩියකුයි ජෑම් පාන් ගෙඩියකුයි ගන්නවා. වැය වෙච්ච මුළු මුදල ගන්න ඒ දෙකේ මුදල් අර 50යි අර 60යි නම් ඒ දෙක එකතු කරනවානේ. ඒ දෙයම තමයි මෙතන. එහෙනම් පුතේ මම 5න් 2ට එකතු කරනවා පුතේ 20න් 3ක්. එකතු කරද්දී හරයන් සමාන වෙන්නේ පෙයි යන්නේ 4ෙන්. එතකොට මට එනවා පුතේ 20න් 8 ධන 20න් 3. ඒ කියන්නේ 20න් කීයද පුතේ? 11යි. ඉතිරි පිරිස ජනගහනයෙන් කොපමණ කොටසක්? මේ පිරිස 20න් 11යිනේ. එහෙනම් ඉතිරිය අපිට එනවා පුතේ. ඉතිරිය බලන්න පුතේ ඔක්කොම 20න් 20 ඉන්නේ. ජනගහනය නම් 20න් 20. ඕකෙන් මම 20න් 11ක් අඩු කරාම මට එනවා පුතේ 20න් 9යි කියලා. ඒක තේරෙනවනේ. ගණන් හදද්දි තේරෙනවා මේ වචන හුරු වෙන්න ඕන. මුළු ජනගහනය. පුතේ මෙන්න මේ භාගයට වටිනාකමක් දීලා තියෙනවනේ ඔයාලා දැක්කද මේ?
ඔය 20න් 9 කියන හාදයා සමානයි අපිට දීලා තුන 4608යි. හරි. එයාලා අපිට ගාන කියනවා. 20න් 9 කියන්නේ 20න් 9 කියන්නේ 4608යි. ඔහොමනේ දීලා තියෙන්නේ. 4608යි කියලා නේ දීලා තියෙන්නේ. හරි. 9ක වටිනාකම දැන් ඔයාට මතක් වෙන්න ඕනේ. මේ ගාන 9න් බෙදෙනවද? පළවෙනි දවසේ ගිය සතියේ නෙමෙයි ඊට කලින් සතියේ කියලා දුන්නා. මේ ගාන මං අහනවා 9න් බෙදෙනවද? කොහොමද 9න් බෙදෙනවද කියලා තීරණය කර. දැන් ඕවා අමතක කරන්න බෑ. පොත පිළිවෙලට තියාගෙන වැඩ කරන්න ඕන. කොහොමද අමතක වැඩේ කොටද? මෙයාගේ පුතේ හරි අපි එකතු කරගෙන යනවා ඉලක්කම් දර්ශකය 4යි 6යි 10යි 10යි 8යි 18යි 18 හැදෙන්නේ 1 ධන 8 නේද? එතකොට 9යි. එතකොට අපි බලන කාරණේ මෙයාව මොකද වෙන්නේ? මෙයාව හරි අවුලක් නෑ මෙයාව 9න් බෙදෙනවා. එහෙනම් පුතේ 9ක වටිනාකම 4008යි නම් දැන් මේ කෑලි ඉන්නෝ 20ක්. මුළු ජනගහනය මේ තියෙන්නේ. ඕක බෙදලා තියෙනවා පුතේ 20කට. කෑලි 20කට බෙදමු 1යි 2යි 3යි 1යි 2යි 3යි. කෑලි 20කට බෙදුවා. 20කට බෙදලා පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 9ක කෑලි 9ක වටිනාකම තමයි අපිට දීලා තියෙන්නේ පුතේ 4608 කියලා. කෑලි 9ක වටිනාකම 9ක් කියන්නේ පුතේ 4608යි නම් 9ක් කියන්නේ 4608යි නම් මුළු ප්‍රමාණය බලන්න 4608 අරගෙන ඒක බම 9ට බෙදනවා. එතකොට ඔයාට තේරෙන්න ඕනේ මේ වගේ එක කෑල්ලක අගය එනවා. කියන දේ තේරෙනව නේද? ඉතිරි පිරිස මුළු ප්‍රමාණයෙන් භාගයක් විදිහට හොයාගත්තා. 20න් 9යි. ඒකේ වටිනාකම දීලා තිනවා. ඒ කියන්නේ මේ කෑල්ලක වටිනාකම අපි හොයාගත්තා. එයා එනවා පුතේ හරි 4608 බෙදීම 9. එහෙනම් ඔක්කොම හොයන්නේ ඒක ගුණ කරනවා 20ෙන්. එතනට එනවා පුතේ 5යි එකක් ඉතුරුයි 10ට 1යි එකක් ඉතුරු 18ට 2යි 20 4යි 2යි 10යි බිංදු අපිට මුළු ගාන එනවා පුතේ 10240යි 10240යි මුළු ප්‍රමාණය එනවා පුතේ 10240යි පාඩ කතන්දරේ තේරෙන්න ඕන. එතකොට ලේසි. මෙයාව ගත්තා එයාව බෙදුවා 9ට ගුණ කරා 20ෙන් 10240යි. සිටින පාසල් ළමයි ගණන මුළු ප්‍රමාණයෙන් පාසල් ළමයි කොච්චරක් ඉන්නෝ කිව්වද පුතේ 5න් 2ක්. එහෙනම් පාසල් ළමයි බලන්න පුතේ 10240 ගුණ කිරීම 5න් 2. එම ප්‍රමාණයෙන් 5න් 2යි. දැන් සමහරුන්ට මේ ගණන් හුරු පුරුදු නැති නිසා අමාරු වගේ දැනේ. මම ඔයාලට යෝජනා කරනවා දිගින් දිගට හදන්න. එතකොට මේවා ලේසි. අපි මෙයාව ගුණ කරලා ගමු පුතේ බෙදලා 5න් බෙදුවා 2න් ගුණ කරා. ඇයි මෙහෙම කරේ? මුළු ගානෙන් 5න් 2ක්. මුළු ගාන අරගෙන 5ට කැඩුවට පස්සේ ඒකෙන් 2ක් තමයි පුතේ පාසල් ළමයි. මෙතන තියෙනවා 10ට 2යි 0යි 24ට තියෙනවා 4යි 8යි. එතකොට අපිට එනවා පුතේ 4096යි කියලා. 4096ක් ඉන්නවා පාසල් ළමයි. ඔන්න අපි තුන්වෙනි රචනා ගානත් ඉවරයි. දැන් මට කියන්න රචනා ගණන් 3ක් සහ කෙටි ප්‍රශ්න සෙට් එකක් අවසානයේ මොකද තත්ත්වය? අමාරුද ලේසිද? නැත්නම් කරගන්න පුළුවන්ද? තව ගණන් හැදුවම වැඩේ පුළුවන්ද? මොකද තත්ත්වය? chat එකට දාගෙන යන්න පුතේ. ඔන්න දැන් අපි රචනා ගණන් 3ක් ඉවරයි. දැන් ඔයා මට කියන්න ඕනේ මොකද්ද? තේරෙනවද? අපි තව හදන ඔක්කොම ටික හදනවා. මට නිකන් අප්ඩේට් එකක් දාගෙන යන්න. මොකද තත්ත්වය කියලා. ළමයි ටක් ගාලා දාගෙන යන්න පුතේ. ඔව් තව ගණන් හදමු පුතේ. තව ගණන් හැදුවට පස්සේ මේකේ මොකක්ද වෙන්නේ කියලා තව හොඳට තේරෙනවා. හරි. අපි දිගට හදමු. හරි.
පුතේ බලන්න. අපිට කියනවා මෙන්න මෙහිම කතන්දරයක්. එක්තරා දුරකථන ආයතනයකට දිනකට පැමිණි අයගෙන් 8න් එකක් ඡායා පිටපත් මුද්‍රණය සඳහාද. මෙන්න මේක හොඳ ගානක්. ෆොටෝකොපි ගහන්න 8න් එකක් ඇවිල්ලා තියෙනවා. හොඳයි. 3න් දෙකක් දුරකථන ඇමතුම් ලබා ගැනීමටද පැමිණියහ. 3න් එකක් ඇවිල්ලා තියෙන්නේ පුතේ දුරකථන ඇමතුම් ගන්න. එම දිනයේ ඡායා පිටපත් හා දුරකථන ඇමතුම් සඳහා එම ආයතනයේ පැමිණි අය භාගයක් ලෙස. එහෙනම් 8න් එකට එකතු කරනවා 3න් දෙකක්. අර හා කිව්වම එකතු කරනවනේ අතන්දරේ සරලයි. එහෙනම් මෙයාව පුතේ උඩයි යටයි 3න් ගුණ කරන්න ඕන, මෙයාව 8න් ගුණ කරන්න. එතකොට එනවා 24න් 3 ධන පුතේ 24න් 16 සමානයි 24න් 19යි. අවුලක් නැහැනේ. ඉතිරි අයගෙන් දැන් ඉතිරි අය කොච්චරද කියලා ඔළුවට යන්න ඕන. ඔක්කොම 24යි 24න් 19ක් පුතේ එන්නේ දුරකථන. ඒ කියන්නේ කෝල් එකක් ගන්නයි ෆොටෝකොපි ගහන්නයි. හරි? නේද? කෝල් එකක් ගන්නයි ෆොටෝකොපි ගහන්නයි නේ ඉතිරි අය එන්නේ. දැන් මට ඕන කතන්දරේ මොකක්ද? එහෙනම් අපිට කියනවා පුතේ ඉතිරි අයගෙන් 5න් එකක් ලිපි ද්‍රව්‍ය මුද්‍රණය සඳහා පැමිණි අය නම් එම ප්‍රමාණය. ඉතිරි අය වාට තේරෙන්න එපෙයි යන්නේ 24න් 5යි කියලා. ඒ කොහොමද ගත්තේ? ඇයි බම් මෙතන මුන් සෙට් එකම 24න් 19ක් නම් 24න් 19ක් අඩු වුණාම තව 5ක් ඉතුරු වෙනවා. එම ප්‍රමාණයෙන් මේ ඉතිරියෙන් මම ඌව පාට කළාම දැන් ඉතිරියෙන් 5න් එකයි 24න් 5 ගුණ කිරීම 5න් එක. පාට 5 කැපුණම උත්තරේ 24න් එකයි. එදින පැමිණි ඉතිරි 20 දෙනා හරි එම ප්‍රමාණ අපිට කියනවා 5න් එකක් පුතේ ලිපි ද්‍රව්‍ය සඳහා පැමිණෙන. එදින පැමිණි ඉතිරි 20 දෙනා වෙනත් වැඩකට ඉතිරි 20 දෙනා හොයන්න කොහොමද? එහෙනම් පුතේ තව 24න් 5ක් ඉතිරි වෙලා තිබ්බා. ඒකෙන් 24න් එකක් පුතේ ලිපි ද්‍රව්‍ය සඳහා පැමිණියයි. ඒකෙම 24න් එකක් අඩු කරනවා. එතකොට මට එනවා 24න් කීයයි කියලා පුතේ? 24න් 4යි කියලා. කියන දේ තේරෙනවද? මුලින් කෝල් ගන්නයි ෆොටෝකොපි ගහන්නයි ඔක්කොම 24න් 19යි. ඒකෙන් ඊට පස්සේ තව 24න් 5ක් ඉතුරු වෙනවා. ඒ වගේම මේ ගානේ පුතේ වර ලිපි ද්‍රව්‍ය ගන්න තව 24න් එකක් ඇවිල්ලා. එතකොට 24න් 5න් තව 24න් එකක් අඩු කරාම 24න් 4 ආවා. එම ප්‍රමාණය පුතේ අපිට දීලා තියෙනවා 20 දෙනයිලු. මේක සරල කරමු. 6න් එකයි. එම ප්‍රමාණය අපිට කියනවා පුතේ 20 දෙනයිලු. ඉතිරි ගාන අන්තිමට අර ඉතිරි වෙච්ච සෙට් එක 20 දෙනයිලු. ඒක මුළු ප්‍රමාණයෙන් 24න් 4යි. මං කියන දේ තේරෙනව නේද? හරිම ලේසි ගාන. ඔයාට පළවෙනියට ෆොටෝකොපි ධන ඊට පස්සේ කෝල් ගන්න සෙට් එක ආවා 24න් 19ක්. හරි? ඊට පස්සේ තව ඉතුරු වුණානේ 24න් පුතේ 5ක්. ඒකෙනුත් මං අර ලිපි ද්‍රව්‍ය වලට ආව නේද 24න් එකක්. දැන් 24න් 5න් 24න් එකක් අඩු වුණාම පාඩ දැන් තේරෙනවද තව තියෙන්නේ 24න් 4යි කියලා. ඒක බං 4න් බෙදුවම උඩයි යටයි 6න් එකයි කියලා එනවා. ඒක භාගයක් විදියට සංඛ්‍යාමය අගේ දීලා තිනෝ 20 දෙනයි. 6න් එකක් මුළු ප්‍රමාණයෙන් 6න් පංගුවක් කියන්නේ 20යි. මෙන්න පුතේ එදා ආපු ඔක්කොම ගාන. එදා ආපු ඔක්කොම ගාන. ඒක 6ට බෙදුවම එක කෑල්ලක් පුතේ 20යිලු මුළු ගාන. අපු මේව ගණන් දනේ දනේ. මුළු ගාන බලන්න මොකද කරන්නේ? එහෙනම් පුතේ මුළු ප්‍රමාණය මුළු 20 ගුණ කිරීම 6 120යි. ඉතින් අනුපාතේ මේ අනුපාත කතන්දරේ මම වෙනම පැහැදිලි කරන්න. නැත්තම් ඔයා බය වෙනවා. හරි? බය වෙනවනේ. අනුපාත මම වෙනම පැහැදිලි කරලා දෙන්නම්. පැහැදිලිද? අම්බෝ අනුපාත නම් බෑ සර්. ඒක මම වෙනම කියලා දෙනවා. හරි? මං අඟහරුවාදරයට අනුපාතත් කියලා දෙන්නම්. නැත්තම් මේ වෙලාවේ ඕකත් දැම්මොත් කේස්. මේ ගාන කියලා දෙන්න අමාරු නෑ. හරි. 5
ඔන්න පුතේ 4ක් ඉවරයි භාග පාඩම් වලට අදාළ. මේ ගාන බලන්න. අපිට එනවා පුතේ 5 වරක් එක 5යි 5යි 1යි 6යි. ගුණ කිරීම 4 උඩට 3 යටට. 8න් 5. එහෙනම් 3ට 1යි මෙතනට 2යි. උත්තරේ එනවා පුතේ 5න් 8 ගුණ කිරීම 8න් 5. හරිම සන්තෝසයි. කාපමු මිතුර කාපමු. ඔන්න එනවා 1යි 1යි. ඔන්න අපිට 1 ආවා. හරි. හරිම ලේසි. පුතේ බලන්න මේකේ ගාන සංවර්ධන ව්‍යාප්තියකට ඉඩම් පවරා ගැනීම වෙනුවෙන් ආලෝකපුර ගම්වාසීන්ට අධියර 3කින් වන්දි ලබා ගැනීමට තීරණය විය. ඒ අනුව මුල් අධියරේදී වන්දි මුදලින් 40%ක්ද දෙවන අධියරේදී ඉතිරි මුදලින් 3න් එකක්ද ඉතිරිය තුන්වන අධියරේදීද ලබා දීමට තීරණය කරයි. මේ ප්‍රතිශත ගණන් වල ඔය 140 කියන්නේ පුතේ 100න් 40. ඔහොම මතක තියාගන්න. හරි. එතකොට ඕක සරල කරාම අපිට ඕන නම් 10න් 4 කියලා ගන්නත් පුළුවන්. නැත්නම් 5න් 2 කියලා ගන්නත් පුළුවන්. දැනට ඔහොම මතක තියාගන්න. මොකද ප්‍රතිශත කතන් වලදී මේ 100 ඒවා තියෙනවා. ඒවා බය වෙන්න එපා ඈ. දැනට ඕක දාගන්න. මෙම වන්දි පළමුව අධිරේදී ලබා දුන් මුළු වන්දියේ කවර භාගයක්ද? ඒ කියන්නේ පුතේ 100න් 40යි. ප්‍රතිශතයක් කියන්නේ පුතේ හැමතිස්සෙම 100න් පංගු. 100න් 40යි. ඒ කියන්නේ 10න් 4යි. එහෙම නැත්නම් 5න් 2 කියලා දාන්න පුළුවන්. උඩයි යටයි දෙකෙන් බෙදලා. දෙවන අධියරේදී දීලා තියෙන ඉතිරි මුදලෙන් 3න් එකක්. ඉතිරිය කීයද? ඉතිරිය අපිට එනවා පුතේ 5න් 3යි. නේ? 5න් 2ක් පළවෙනි අධියරේ වෙන් කරාම තව 5න් 3යිනේ යන්නේ. එහෙනම් 5න් 3න් කොච්චරක්ද? 3න් 1. ඔන්න අපිට ආව 5න් 1යි. තෙවන අධියරේදී ලද වන්දි මුදල පළමු අධියරේ ලද වන්දි මුදලට සමාන වන බව භාග දැනුම් භාවිතය. එහෙනම් අපි බලමු අන්තිම අධියරේදී. දැන් ඔයාලට තේරෙන්න ඕන පළවෙනි අධියරේදී 5න් 2යි. දෙවෙනි අධියරේදී 5න් 1යි. එහෙනම් ඉතිරිය 5න් 3ක් ඉතුරු වෙලා තිබ්බා. ඒකෙන් දෙවන අධියරට 5න් 1ක් ගියා. ඒ කියන්නේ තව 5න් 2ක් ඉතුරුයි. වැඩේ ගොඩනේ. පළවෙනි අධියරේත් 5න් 2යි. දෙවෙනි අධියරේ 5න් 1යි. ඊළඟ අධියරේ 5න් 2යි. ඔක්කොම එකතු කරාම පහනේ ගොඩ. ඔන්න පුතේ 5ක් ඉවරයි ඈ. රචනා ප්‍රශ්න 5ක් ඉවරයි. වැදගත් ඈ. කතන්දර ටික දැන් ඔයාට පොඩ තේරෙන්න ඕන. යෙදුම යෙදෙන තැන් ටික, යෙදුම දාන තැන් ටික ඉතිරියෙන් කිව්වම ටක් ගාලා ඔලුවට එන්න ඕන. එහෙම ගණන් ටික ගැලපුවම හරි ලේසි මේක. අමාරු නෑ. පැහැදිලිද? 6 ලින් කනින්නෙක් ලිඳක් කැපීම සඳහා මුළු ගැඹුරෙන් 5න් 2ක් පළමු දින කපන ලදී. දෙවන දින ඉතිරියෙන් 5න් 3න් 2ක්. පළමු දින අවසානයේ ඉතිරිව තිබූ පුතේ 5න් 3ක් ඉතුරු වුණා. තව 5න් 3ක් ඉතුරුයි. දෙවන දින කඩලා තියෙන ඉතිරියෙන් මේ 3න් 2ක්. 5න් 3 ගුණ කිරීම 3න් 2. 3ට 3 කැපුණම උත්තරේ 5න් 2යි. තෙවන දිනේදී ඉතිරිව මීටර් 2යි නම් ලිඳේ ගැඹුර. එහෙනම් තෙවන දින කොච්චරක්ද බලමු පුතේ. 5න් 3ක් ඉතිරි වෙලා තිබ්බා. මොකද පළවෙනි දවසේ 5න් 2ක් කැපුවනේ. දෙවනි දවසේ පුතේ තව 5න් 2ක් කපලා. එතකොට තව 5න් 1ක් ඉතුරු වෙලා තියෙන්නේ. ඔය 5න් 1 තව 5න් 1 තමයි පුතේ තුන්වෙනි දවසේ කපලා තියෙන්නේ. 5න් 1 වටිනාකම මීටර 2යිලු. එහෙනම් මුළු ඇවිල්ලා 2 ගුණ කිරීම 5. කීයද? මීටර 10යි. මුළු දිග කීයද? මීටර 10යි. ඒක ගත්තේ කොහොමද? 5න් 1ක් කියන්නේ පුතේ මීටර 2යිලු. දැන් පළවෙනි දවසේ 5න් 2ක් කැපුවා. තව 5න් 3ක් ඉතුරු වුණා. දෙවනි දවසෙත් 5න් 2ක් කැපුවා. එතකොට ඔයාලට තේරෙනවනේ බං තව ඉතුරු 5න් 1යි කියලා. ඒ 5න් 1ක් කියන්නේ මීටර 2යිලු. අපෙන් අහනවා එහෙනම් මුළු ගැඹුර.
පහෙන් එකක් කියන්නේ 2යි නම් මුළු ගැඹුර බලන්න පුතේ දෙවරක් 5ක් 10යි. ලින්ක් අනින්නා පළමු මීටර් 5ට මීටරයට රුපියල් 1000ක්ද පළමු මීටර් 5ට එක මීටරයට රුපියල් කීය ගානේ 1000 ගාන. එතකොට පළවෙනි මීටර් 5ටම 5 වරක් 10. මොකද ඔක්කොම 1000ක් තියෙනවනේ පුතේ 10ක් තියෙනවනේ. 5යි 5යි තමයි වෙන් වෙන්නේ. ඉතිරි මීටරයකට තව මීටර් 5ක් ඉතුරුයි 2000 ගාන. හරිනේ බා. ගැඹුර වැඩි වෙන්න බල තුලට බහින්න එපයි. ලින්ක් අපන්න. තේරෙනවද? එහෙනම් පුතේ අපිට එනවා 5000ට එකතු කරනවා 10000. උත්තරේ අපිට එනවා රුපියල් 15000. මම ඒක ආයි විස්තර කරනවා. පුතේ ගැඹුර තියෙනවනේ පුතේ මේ. ගැඹුර තියෙනවා මීටර් 10ක්. ඕකේ පළවෙනි මීටරේ මීටර් 5 ඇතුළත පළවෙනි මීටර් 5ට මීටරයට 1000යි. එතකොට මීටරයට 1000යි නම් ඔයාලට තියෙනවා පළවෙනි මීටර් 5ට එනවා පුතේ 5000. උඩ කපන්න අවුලක් නෑනේ. යටට යන්න තමයි. දැන් මෙතනින් එහාට තියෙන පුතේ එක මීටරයකට රුපියල් 2000ක් අය කරනවා. තව මීටර් අපිට තියෙනවා 5ක්. 5 වරක් 2 10. 5 වරක් 2000 10000. මේ දෙක එකතු කරාම 15000යි. ඔන්න පැට්ටෝ අපි හැදුවා 6 වෙනි රචනා ගාන. ප්‍රශ්න තියෙනවා නම් දාන්න chat එකට හොඳ පුතාලා වගේ. ප්‍රශ්න තියෙනවා නම් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් දාන්න. හරි. දැන් මේ ටික අපි ওই විදිහට කරගෙන යනවා. ඊට පස්සේ භාග පාඩම දැන් මෙහෙමයි. දැන් මේ පාඩම දැන් අද දැන් මං කරා එහෙම නවත්තන්නේ නැහැ. ඔයා මේ ගණන් ටික නැවත වාරයක් හදන්න හැදුවොත් ඔයාට ලොකු කාලයක් යන්නේ නැහනේ. අපිට 11 විතර වෙද්දි වැඩ ටික ඉවරත් වෙනවා අද දවසේ. හැබැයි අද දවසේ කරපු වැඩ ප්‍රමාණය ගොඩක් වැඩි. රචනා ගණන් 10ක් කම්ප්ලීට් කරලා. දැන්ටම 6ක් හදලා. දැන් ඔයාට තේරෙනවා ගණන් ටිකක් කොහොම එක දිගට භාගම ගණන් ටික හදද්දි පැට්ටෝ අපෝ මේක ඇති දෙයක් නෑනේ. අන්න ඒ දේ තමයි ඔළුවට යන්න ඕන. ප්‍රශ්න තියෙනවා නම් දාන්න. මේ ඇවිල්ලා විභාග ගානක් පුතේ තිබ්බේ. මේකත් විභාග ගානක් 2018 දකුණු පළාත්. 7 වෙනි ගානට එන්න පැට්ටෝ. හරි. අපිට කියනවා මෙන්න මෙහෙම එක්තරා නිවාස ව්‍යාප්තියකට වෙන් කරන ලද ඉඩමෙන් 8න් 5ක් නිවැසියන් 25 දෙනෙකුට ඉඩමකින් 8න් 5ක් පුතේ නිවැසියන් 25 දෙනෙකුට සමානව වෙන් කරන ලදී. ඉතිරි කොටසින් 3න් 2ක් මන්මාවත් සඳහා වෙන් කරන ලදී. මන්මාවත් හදලා තියෙනවා. හොඳයි. නිවැසියන් සඳහා වෙන් කළ පසු ඉතිරි ප්‍රමාණය 8න් 3යි. මන්මාවත් සඳහා වෙන් කළා තියෙන්නේ ඉතිරි කොටසින් ඒ කියන්නේ 8න් 3න් කොච්චරක්ද 3න් 2ක් 8න් 3 ගුණ කිරීම 3න් 2 එන පැට්ටෝ 3ට 3 කැපුණාම මට එනවා 8න් 2යි සරල කරාම 4න් 1යි ඉතිරි ප්‍රමාණයෙන් 3න් 2යි මං හිතනවා තේරෙනවා නිවැසියන් හා මන්මාවත් සඳහා වෙන් කළ පසු දැන් මේ ටිකත් ගියාට පස්සේ හරි අපි බලමු පුතේ මන්මාවත් වෙන් කළ පසු ඉතිරි ප්‍රමාණය කොච්චරද කියලා 8න් 3න් අඩු කරනවා 8න් 2ක් මොකද මන්මාවත් වලට 8න් 2යිනේ එතකොට තව 8න් 1ක් ඉතුරු වෙලා තියෙනවා ඉතිරි වූ කොටස ළමා උද්‍යානයක් සහ ඔසු උයනයක් සඳහා වෙන් කරගෙන එම කොටස හරිනේ අවුලක් නැහැ ඔන්න මං ආයි මුලට යනවා 8න් 5ක් පුතේ ගෙවල් හදන්න වෙන් කරා තව 8න් 3ක් ඉතුරු වුණා ඒකෙන් පුතේ 3න් 2ක් මන්මාවත් වලට ඒ කියන්නේ 8න් 2ක් මන්මාවත් වලට 8න් 3ක් ඉතිරි වෙලා 8න් 2ක් මන්මාවත් වලට ඉවත් කරාම තව 8න් 1ක් ඉතුරුයි. ඒ ප්‍රමාණය අහන්න. අවසාන ගාන. ළමා උද්‍යාන සහ ඔසු උයන සඳහා වෙන් කළ කොටස පේජස් 50ක්. ළමා උද්‍යානයි ඔසු උයනයි. ඒ කියන්නේ ළමයි මේ 8න් 1ක් කියන්නේ පුතේ ප්‍රජස් 50යි. එහෙනම් මුළු ඉඩම එනවා 8 වරක් 50 පර්ජස්
කීයක්ද? 400ක්. මුළු ඉඩම පර්චස් 400ක්. අපෙන් අහන්නේ පුතේ එක් අයෙකුට නිවසියෙකුට. එහෙනම් අපි හිතමු නිවැසියන් 25 දෙනාටම කොච්චරක් හම්බුණාද? අර 25 දෙනාටම කොච්චරක් හම්බුණාද බලන්න පුතේ. ඔය 400න් මම බලනවා 8න් 5ක්. ඇයි මං එහෙම බලන්නේ? ඇයි බං සම්පූර්ණ ඉඩම අරගෙන 8කට කඩලා 5ක් තමයි පුතේ නිවැසියන්ට දුන්නේ. සම්පූර්ණ ඉඩම 400 නම් 400 8ට කඩලා එකෙන් 5ක් මම බලනවා. එතකොට මට එනවා පුතේ 250යි පර්චස් කියලා. මේ 25 දෙනාටම පර්චස් 250යි දීලා තියෙන්නේ. එක අයෙක්ට බලන්න මොකද කරන්නේ? එක අයෙක්ට බලන්න කරුවේ එක් අයෙකුට බලන්න පුතේ 250 අරගෙන මං 25න් බෙදනවා. අපෝ පර්චස් 10යි. පර්චස් 10යි. එන එක්කෙනෙක්ට දීලා තියෙන කීයද? පර්චස් 10. ආයි කියනවා 8න් 5ක් වෙන් කළා. හරි සතුටුයි. 8න් 3ක් ඉතුරු වුණා. මන්මාවත් වලට ඉතිරියෙන් 3න් 2ක්. තිබ්බ ගමන් නකුර දානවා. ඒ 8න් 2යි. එතකොට තව ඉතුරු වෙනවා 8න් 1යි. ඒක ඇවිල්ලා පුතේ ළමා උද්‍යානයටයි ඔසුයනටයි. 8න් 1ක් කියන්නේ පර්චස් 50ක්. එහෙනම් මුළු ඉඩම 8 වරක් 50 400යි. ඒකෙන් නිවසියන් 25 දෙනාටම දීලා තියෙන්නේ මුළු ඉඩමෙන් 8න් 5ක්. 400න් 8න් 5 බැලුවම 250යි. ඒ ඔක්කොටම හැබැයි එක්කෙනෙක්ට බලන්න 250 25න් බෙදනවා. පර්චස් 10යි. ගොඩ කොල්ල ගොඩ. ඔන්න පුතේ රචනා ගණන්ම 7ක් ඉවරයි. විනාඩි 10 ගාන විනාඩි 5න් අපිට කරන්න පුළුවන්. ඔයාට තේරෙන්න ඕන අඩේ මං ට්‍රැක් එකේ හරියට හිටියනම් මේක වෙන විදිය මම තේරුම් ගත්තා නම් මේ ගාන මට ලේසියෙන් හදන්න පුළුවන් නේ. අන්න ඒක කියානම් ඇති. මේක හරියට තේරුම් ගත්තා නම් ඇති දෙයක් නෑනේ. දැන් මම හැදුවට පස්සේ පුතේ මම ඔයාට යෝජනා කරනවා තව පාරක් හදන්න. අපි වෙනුවෙන් වැඩ කරොත් ඒකේ ප්‍රතිලාභ ලැබෙන්නේ අපිට තමයි. අපි වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඔයා වෙනුවෙන් වැඩ කරොත් ඒකේ රිටර්න් එක හම්බෙන්නේ ඔයාටම තමයි. වෙන කාටවත් නෙවෙයි. ඔයාටම තමයි. පැහැදිලිද? 8 පුතේ බලන්න. 8 රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉදිරිපත් වූ කණ්ඩායමකින් 9න් එකක් ලිඛිත පරීක්ෂණයන් සමත් වූ අතර 9න් එකක් පුතේ ලිඛිත පරීක්ෂණ සමත් වෙලා සතුටුයි. ඉදිරිපත් වූ කණ්ඩායමෙන් 18න් එකක් වෛද්‍ය පරීක්ෂණය අසමත් විය. මේක අසමත් නේ. අසමත් කියන්නේ ගන්න නෑනේ බං. ඔය ලයිසන් එක ගනිද්දී ඔය ලයිසන් තියනා ඉන්නවද? හරි. තීනවනේ මුලින්ම තීනෝ ලියන්න. ඉරි ගහන්න දෙන්නේ. ඉරි ගහන්නද කොටු කපන්නද මන්ද මට මතක නෑ බං. ඊට පස්සේ තීනෝ ශරීර සෞඛ්‍ය හොඳට තියෙනවාද කියලා උඩ පයින්න තියෙනවා. හරි. එක එක දේවල් තියෙන එකක් මට මතක නෑ. මොම තියෙනවා. දැන් මට එහෙමනම් මං කණ්ණාඩි දාන්න නිසා කණ්ණාඩි දාලා තමයි අර තියෙන අංක ටික කියවන්න තියෙන්නේ. හරි. නැති අයට එහෙම නෑ. ඒ වගේම මගේ ලයිසන් එකෙත් පොඩි කණ්ණාඩියකුත් තියෙන එක. කණ්ණාඩියක් ගහලා තියෙන පොඩි. හරි. දැන් කණ්ණාඩි දාන ඩ්‍රයිවර් කෙනෙක් කියලා. පුතේ බලන්න. ඉහත කණ්ඩායමේ ලිඛිත හා වෛද්‍ය පරීක්ෂණ වලින් අසමත් වූ මුළු ගාන. එහෙනම් 9න් එකට එකතු කරනවා 18න් එක මං කිව්වනේ බං. අර හා කියලා යෙදෙන තැන එකතු කරාම බය නැතුව. එහෙනම් මේක උඩයි යටයි දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා බං 18න් 2 ධන 18න් 1. උත්තරේ 18න් 3යි. පුතේ මෙහිම ආවම ඕන්නම් ඔයාලට සරල කරන්න පුළුවන්. 6න් 1 කියලා තියන්න පුළුවන්. උඩයි යටයි 3ෙන් බෙදලා. අපිට කියනවා ඉතිරි අයගෙන්. දැන් ඉතිරි අය කොච්චරක්ද? 6න් එකක් මේ වෙද්දිම අසමත්. ඉතිරි අය ඉන්නවා පුතේ 6න් කොච්චරක්ද? 6න් 5ක් ඉන්නවා. 6න් එකක් අසමත් වෙද්දී සමත් පිරිස ඉන්නවා 6න් 5ක්. 5න් 4ක් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූයේ නම් හොඳයි මුළු ප්‍රමාණය. එහෙනම් පුතේ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙච්ච ගාන 6න් 5න් 4යි. එහෙනම් මට එනවා
6න් 5 ගුණ කිරීම 5න් 4. පාට 5 කැපුණම 6න් 4යි. උත්තරේ මට එනවා කීය පුතේ? 6න් 4යි. ලේසිම ලේසි. එහෙනම් ඒක සරල කරාම අපිට එනවා 3න් 2යි. ප්‍රායෝගික පරීක්ෂණය සමත් පිරිස එනවා පුතේ 3න් 2යි කියලා. ප්‍රායෝගික පරීක්ෂණය සමත් පිරිස එනවා 3න් 2යි. ලේසි. ප්‍රායෝගික පරීක්ෂණයේ අසමත් වූ ගණන 20යි. සමත් වූ ගණන දැන් 6න් 5ක් හිටියනේ පුතේ. දැන් ඔන්න යනවා. 6න් 5ක් සෙට් එකක් තිබ්බා. ලිඛිත පරීක්ෂණයක් සමත් වෙලා වෛද්‍ය පරීක්ෂණය සමත් වෙලා. ඒකෙන් බං දැන් ප්‍රායෝගික පරීක්ෂණයේ සමත් වෙලා තියෙන 6න් 4යි. එහෙනම් අසමත් ගාන. අන්න අසමත් ගාන ඔයාට එනවා. ඔයා ගානේ ඉන්නවන ගාන තේරෙනවා. 6න් 5ක් හිටියා. හැබැයි 6න් 4යි සමත් වෙලා තිබ්බේ. එහෙනම් 6න් එකක් අසමත්. ඒ ප්‍රමාණය 20ක් නම් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ඉදිරිපත් වූ මුළු ගාන 6න් එකකගේ 20යිලු. මට කියන්න එහෙනම් මුළු ගාන chat එකට දානවා ටක් ගාලා. 6න් එකක් කියන්නේ 20යිලු මුළු ගාන අහනවා. ටක් ගාලා දාන්න පුතේ chat එකට. 6න් එකකගේ දන්නවා. අනේ මුළු ගාන ටක් ගාලා දාන්න. හයෙන් එකකගේ දන්නවා මට ඕන මුළු ගාන ටක් ගාලා දාගෙන යන්න. කීය පුතේ? අන්න දැන් කේරෙනවා කට්ටියට මේ ලකුණු තුනයිනේ බං ගොඩනේ. මුළු ප්‍රමාණය එනවා 20 ගුණ කිරීම 6 පුතේ. කීයද? 120යි. ඉහත කණ්ඩායමෙන් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වූ ගණන. දැන් ඔයා හිතන්න මුළු ගාන 120යිනේ. සමත් වූ ගණන බලමු. පුළුවන් වෙච්ච ගණන පුළුවන් වෙලා තියෙනවා පුතේ 120න් 3න් 2කට පුළුවන් වෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් ඔයාලට දෙන්නේ අර ඔක්කොම සමත් වෙච්ච සෙට් එක 3න් 2යිනේ බං මුළු ගානේ. එහෙම නැත්නම් 6න් 4යිනේ. නැත්නම් මේකෙන් 3න් 2ක් සමත් වුණා නම් අසමත් වෙලා තියෙනවා 3න් 1ක්. කමන්නේ 3න් 2ක් බලමු. අපිට එනවා 80 දෙනෙක් සමත් වෙලා. මේ සමත් වෙච්ච ගණන. අපෙන් අහන්නේ සමත් වෙච්ච ගණන නෙමෙයි නේද? අපෙන් අහන්නේ පුතේ සමත් වෙච්ච ගණන නෙමෙයි. බැරි වෙච්ච ගාන. වෛද්‍ය පරීක්ෂණයේ ඔක්කොමත් එක්කලා හරි අපෙන් අහන්නේ පුතේ බැරි වෙච්ච ගාන. දැන් අපි හොයාගත්තා සමත් වෙච්ච ගාන පුතේ කොච්චරක්ද? සමත් වෙච්ච ප්‍රමාණය සමත් වෙච්ච ප්‍රමාණය බැලුවා මෙන්න මෙහෙම. දැන් මුළු ගාන 120යි නෙමෙයි අහගන්න පුතේ. මුළු ගාන අපිට 120 අපි කලින් ගත්තා. ඔය 120ක් කියන්නේ පුතේ සම්පූර්ණ ප්‍රමාණය. දැන් මට මෙන්න මෙතන අපි භාගයේ සුළු කරගත්ත පුතේ රියදුරු බලපත්‍රයේ ගැන්න පුළුවන් වුණේ ලිඛිත පරීක්ෂණය, වෛද්‍ය පරීක්ෂණය, ප්‍රායෝගික පරීක්ෂණය ඔක්කොම සමත් වුණේ ඔක්කොම ප්‍රමාණයෙන් 3න් 2යි. 3න් 2ක් සමත් වෙද්දී සියලුම ගාන 3ට බෙදලා 2ක් සමත් වෙද්දී අන්න බලට තේරෙන්න ඕනේ බං 3න් 1ක් අසමත් වෙනවා. ගන්න වෙන්නේ නැහැ. එකක් හරි අවුල් ගියොත් ගන්න වෙන්නේ නැහැ. එහෙනම් ඒ පිරිස බලන්න 120 ගුණ කිරීම 3න් 1 40යි. 40කට ගන්න වෙලා නැහැ. දැන් සාමාන්‍යයෙන් මම ලයිසන් ගන්න ගිය වෙලාවේ ළමයි මායි අපි මල්ලි ගියේ මල්ලි කියන්නේ නැන්දගේ පුතා. ඒගොම් මොකද පුතේ? මොනාරි කිව්වද? දැන් ඌත් එක්ක ගිහලා ඌට මං කිව්වා පාඩම් කරපන් කියලා ගොන් අලිය පාඩම් කරේ නැහැ. ඌ ෆේල් මං පාස්. ලිඛිත පරීක්ෂණේ. ෆේල් වුණාට පස්සේ ආයිසරයක් ගිහිල්ලා ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. මොකටද මං ආයි යන්නේ එකපාර කරගන්න තියෙන එකේ. ඊට පස්සේ ඊළඟ සැරේ හරියට කරා. අමාරු විභාගේ අපෝ නෑ. පට්ට ලේසි. සංඥා ටික මතක තියාගෙන යන්න තියෙන්නේ. ඒ ටික මතක තියාගෙන ගියාම වැඩේ පට්ට ලේසි. ඉන්දේ තේරෙනවද? අර සංඥා ටික මතක තියාගෙන යන්න තියෙන්නේ. ගේමක් නෑ. හරි. හරි. ඔන්න පුතේ අපි රචනා ගණන්ම 8ක් ඉවරයි. කීයක් ඉවරද? 8ක් ඉවරයි. රචනා ගණන් 8ක් ඉවරයි.
හරි. ඉතුරු ගණන් දෙක හැදුව අය දාන පුතේ chat එකට message එකක් හැදුවා කියලා. හොඳ ගණන් දෙකක් තියෙන. අපි හදමු මේ දෙකත්. හදමුනේ. හැදුවද? ඉතුරු ගණන් දෙක. දැන් බලන්න රචනා ගණන් 8ක් ඉවරයි. අවසාන ගණන් දෙක. හරි බලන්න පෙට්ටු. 9. දැන් මට බලන්න එක්තරා වෛද්‍ය මධ්‍යස්ථානයකට රෝග විනිශ්චය සඳහා පැමිණි රෝගීන්ගෙන් පහෙන් දෙකක් වෛරස් රෝගයකින් පෙළෙන බව හඳුනා ගනී. ඔන්න කතන්දරේ තේරෙනවා වෛරස් කතන්දරයක්. අර කොරෝනා වගේ සීන් එකක් කරේ. ඉතිරියෙන් 3න් 2ක් රෝහල් ගත වීම නොදේ. නොපෙළෙනු ගණන මෙච්චරක් 3 5න් 2කට රෝගී තියෙනවා නම් රෝගී නැති අය 5න් 3ක්. නේද? එහෙනම් පුතේ රෝහල් ගත වීමට උපදෙස් දුන්නේ. 5න් 3කට රෝගී තිබ්බේ නෑනේ. අපිට කියනවා ඉතිරි අයගෙන් 3න් 2ක්. ඉතිරි අයගෙන් 3න් 2ක්. ඉතිරි අය 5න් 3යි ඒකෙන් 3න් 2කට පුතේ රෝහල් ගත වීම. ඒකට වෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇති. නේද? සමහරුන්ට වෛරස් දැන් වෛරසය විතරක් නෙමෙයි වෙන රෝග තියෙනවා. වෛද්‍ය මධ්‍යස්ථානයේ පැමිණි ඉතිරි ගණන 30ක් නම් මුළු ගණන. දැන් හොඳට ගාන ගලප ගන්න. 5න් 2කට පුතේ වෛරසය වැළඳිලා. එතකොට තව 5න් 3ක් ඉතුරුයි. ඒ 5න් 3ෙනුත් පුතේ 5න් 2කට දැන් ඉස්පිත්තාලේ පළ කියලා එළවලා. එහෙනම් ඉතිරි ගාන බලමු. එහෙනම් ඉතිරි ගාන එනවා පුතේ 5න් 3ක් හිටියා අර වෛරසය වැළඳුනාට පස්සේ ගාන 5න් 3යි ඒකෙන් 5න් 2ක් රෝහල්ගත කරාම තව 5න් එකක් ඉතුරු වෙලා. 5න් 1ක වටිනාකම පුතේ 30 දෙනයිලු. එහෙනම් මුළු වටිනාකම කීයද? මුළු වටිනාකම කීයද? ටක් ගාලා දාන්නකෝ නේ. 5න් 2ක වටිනාකම 5න් එකක් කියන්නේ 30ක් නම් 5ක් කියන්නේ කීයද? පුතේ 5න් දෙක එකක් කියන්නේ 30ක් නම් 5ක් කියන්නේ කීය පුතේ? අනේ ලේසි කීයද? 30 වරක් 5. 150යි. 150යි. එක් රෝගියෙකු රුපියල් 300ක මුදලක් අය ගාම්මස. එක් රෝගියෙක්ගෙන් රුපියල් 300ක මුදලක් අය කරන අතර වෛරස් රෝගයෙන් පෙළෙන අයගෙන් ලේ පරීක්ෂාව සඳහාද රෝගියෙකින් අමතර 200ක් අය කරනවා. හරි. ඒ අනුව ඒ කියන්නේ මෙහෙමනේ ළමයි. හැමෝගෙන්ම රුපියල් අය කරනවා 300ක්. ඒ කියන්නේ 150 දෙනාගෙන්ම රුපියල් 300 අය කරනවා කියලා තේරෙනවද? ඔව්. ඊට අමතරව වෛරස් රෝගය හැදෙන පිරිසේ 150න් පුතේ 5න් 2කට වෛරස් රෝගය. ඒ කියන්නේ 60කට වෛරස් රෝගය. 60කට තව අමතර 200ක් අය කරනවලු. ඊට දැන් සාමාන්‍යයෙන් බං අපි බෙහෙත් කියලානේ පෙන්නුවත් යම් කිසි ගාණක් අය කරනවනේ. 150ක් ආවලු ඒ 150න්ම 300 ගාණේ අය කරලා. ඒ විතරක් නෙමෙයි අර වෛරසය හැදුණු 5න් 2ක් ඉන්නවනේ මුළු ප්‍රමාණය. ඒ කියන්නේ 60 දෙනයිනේ. එයාලගෙන් 200 ගාන. එනම් පුතේ මට එනවා. මෙතනින් එනවා පුතේ 15 රත්න 45යි 03යි 45000ට එකතු කරන්න ඕන රුපියල් 12000. ඔක්කොම එකතු කරාම අපිට එනවා පුතේ දවසක අගය රුපියල් 57000යි. එදින රෝගීන්ගෙන් ලැබුණු මුළු ආදායම රුපියල් 57000යි. හරි. ඔන්න හරි නේද? හරි. ඔන්න මම විනාඩි 5ක් ඔයාට දෙනවා. මම දැන් ගානක් ෂෙයා කරනවා. හරි. මට මේ ගාන දැන් හොඳ පුතාලා වගේ අන්තිම ගාන හදලා දෙන්න. හරි. දැන් ඔයා අහගෙන හිටියා. මම ඔයාට වෙලාව දෙනවා. ඒ වෙලාව ඇතුළත මට අන්තිම ගාන ඔයා හදලා දෙන්නයි තියෙන්නේ. හරි. මං ගාන ෂෙයා කරන්නද ළමයි? අන්තිම ගාන මට හදලා දෙන්නයි තියෙන්නේ.
ෂෙයා කරන්නද මිත්‍රවරුනි? ෂෙයා කරන්නද? හා කියලා මෙසේජ් එකක් දාන්න. ෂෙයා කරමුද? ලෑස්තිද ඒ ගාන තනියම කරන්න? බලමු. ඒ ගාන කරලා අපි ලකුණු දාගමු. හානේ. හරි. හරිනේ. හරි. හොඳ පුතාලට මම විනාඩි 10ක් දෙනවා. හරි. හරි. ඔන්න පටන් ගත්ත පුතේ විනාඩි 10ක් ඔයාලට දෙන්නම් ගාන වෙනුවෙන්. ටක් ගාලා හදමු. හරි. හදන්න පුතේ.
ඉවරයි චරණ පුතේ. තව විනාඩි 5ක් තියෙනවා. දැන් විනාඩි 5ක් විතර ඉවරයි. ඉවරයි හරි කියලා දාන්න. හොඳයි. ඔන්න දාලා තියෙන කෙනෙක් ඉවරයි. හොඳයි. සනුක ඉවරයි කියලා දාලා තිනවා. ඉවරයි දාන්න පුතේ. ඔව් සර්. තව විනාඩි 3ක් විතර දෙන්නම්.
හරිද මිත්‍රවරුනි? දාලා තිනවා මාසි දාලා තිනවා. හරි. දැන් නම් වෙලා ඇති නේද? ඈ හොඳටම වෙලා ඇති. දැන් බලමු අපි. හරි. බලමු පුතේ. හරි. එක්තරා දිනක නේවාසිකාගාරය ප්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට පැමිණි රෝගීන් සියලු දෙනා PCR පරීක්ෂණයට ලක් කරයි. ඉන් 8න් එකක් නිරෝධානය සඳහා යොමු කරන ලද ඉතිරි අයගෙන් 14 වෙනි සැත්කම් වලට ඉතිරි අය 8න් 7යි ලකුණු 2යි. ඉතිරි අය 8න් 7යි. සැත්කම් වලට යවලා තියෙන පුතේ 8න් 7න් 14න් 5යි. එහෙනම් 8න් 7 ගුණ කිරීම 14න් 5. 7ට 1යි මෙතනට 2යි උත්තරේ නෝ 16න් 5ක් තමයි පුතේ නිරෝධායනට යවලා තියෙන්නේ. ලකුණු 2යි. සැත්කමට භාජනය වූ පසු ඉතිරි රෝගීන් ගණන 18ක් නම්. සැත්කමට භාජනයෙන් පසු සැත්කමට දැන් භාජනය කළාට පසු ඉතිරි රෝගීන් ගණන 18ක් නම්. මුළු රෝගීන් ගණන. සැත්කමට ගිහිලා තියෙනවනේ පුතේ 16න් 5ක්. එහෙනම් ඉතිරි ගණන බලන්න මොකද කරන්නේ? 8න් 7ක් හිටියා ඒකෙන් 16න් 5ක් තමයි ගියේ. මම මෙයාගේ උඩයි යටයි ගුණ කරනවා දෙකෙන්. එතකොට එනවා 16න් 14 ඍණ 16න් 5. උත්තරේ 16න් 9. ඔය 16න් 9ක අගය තමයි 18 කියන්නේ. 16න් 9ක් කියන්නේ 18ක් නම් මුළු ගණන බලන්න 18 අරගෙන මම 9ට බෙදලා ඒක 16න් ගුණ කරනවා. 18 අරගෙන 9ට බෙදුවා 16න් ගුණ කරා. එහෙනම් එනවා පුතේ 32යි. ලකුණු 4යි. වැදගත්. දැන් ගානේ හිටියොත් ලේසි. මෙච්චරක් ඉතුරු වුණා මෙච්චරෙන් මෙච්චර ප්‍රමාණයක් ගියාම ඉතුරු ප්‍රමාණය. මේකෙන් මේක මං අඩු කරා. එතකොට 16න් 9. 9ක අගේ 18යි නම් මුළු ගාන 18ද 9න් බෙදුවා ගුණ කරා. මෙම PCR පරීක්ෂණය සඳහා රුපියල් 3200ක මුදලක් අය කරයි. එදින එම පරීක්ෂණයෙන් පමණක් රෝහලට ලැබුණු ආදායය. අපිට කියන මෙහෙම. රෝගීන් සියලු දෙනා PCR පරීක්ෂණ ලක් කිරීමෙන් ඒ කියන්නේ 32 ගුණ කිරීම 3200. ඇයි සියලු දෙනාම ආවනේ 32. එහෙනම් 32 3200න් ගුණ කරනවා. පැත්තකට අරන් ගුණ කරා. 32 32. 4යි 6යි. 6යි 9යි. 4යි 2යි අපිට එනවා පුතේ රුපියල් 1,2400යි කියලා. ලකුණු 2යි. මට කියන්න දැන් ලකුණු 10න් වාගේ කීයද? 10න් වාට ලකුණු කීයක් තිබේද? chat එකට දාන්න. chat එකට දාන්න. 10න් වාට කීයක් තියෙනවද? අම්මා හොඳයි. ගැටලුවක් නෑ. මං සතුටු වෙනවාට 10න් ලකුණු 2ක් 3ක් තිබ්බා. ඕකේ. 10න් 10ම තියෙනවනම් සූපර්. හරි. දැන් පැට්ටෝ මම මේකේ වීඩියෝ එක තව ටිකකින් අප්ලෝඩ් කරනවා රෙකෝඩින් එක. ඊට පස්සේ ඔයා ඒක නැවත වාරයක් බලන්න ලබන සතියේ ඉරිදා පන්තිනේ ඉරිදා 29 මම බර්ත්ඩේ එක මම බැලුවා මේ සැරේ බර්ත්ඩේ එකට දැන් හැම බර්ත්ඩේ එකටම ඉන්නවනේ මේ සැරේ තනියම කොහේ හරි යන්න කියලා කල්පනා කරනවා. ඒක නිසා ඒකයි පන්ති නැත්තේ හරිද? මම ඒ වෙනුවට අඟහරුවාදරයට පන්ති කරනවා. මොනවාද අඟහරුවාදරයට පන්ති කරනවා. හරිද? එන්න නාකි වෙනවනේ. නාකි වෙද්දී ඉස්සරහ අනාගතේ මොනවද කරන්නේ? ওই දේවල් කල්පනා කරගන්න පොඩ්ඩක් තනියම ඉන්න ඕනේ කියලා කල්පනා කරා. දැන් හැම අවුරුදු වල වෙන්නේ කොහොමද? අපි පන්ති දවසේනේ බර්ත්ඩේ එකේ තෝ පන්ති අපි කේක් කපනෝ ඔය රූටින් එකනේ. ඔහොමනේ. හරි. 22 එක්සෑම් කියලා තියෙනවා. ගැටලුවක් නැහැ නේ. 22 කියන්නේ බං හෙටනේ. හෙට
22 කියන්නේ අදනේ. අප්‍රේල් 22ද? අප්‍රේල් 21 නේද එක්සෑම් 11 වසර. 21. 21 නේ පුතේ. ප්‍රමාණවත් දිනමක මානු මොකද 11 වසරේ තියරි ළමයින්ට අපිට තියෙන පාඩම් දෙකයි. විජීය භාගවලට එක දවසයි ඒක සඳට කරනවා ඊට පස්සේ සමාන්තර රේඛාශ්‍රිත තල රූප වල වර්ග බලය. හරි. තනියම ඉඳලා පොඩි දේවල් ටිකක් අනාගතේ ප්ලෑන් කරගන්න කියලා තමයි තනියම ඉන්නෝ කියන්නේ මේ. ඒ දවස් ටික දවස් 3ක් විතර පොඩි බ්‍රේක් එකක් ගන්න තමයි ප්ලෑන් එක. 3ක් හෝ 2ක් මොනවාද අරගෙන ප්ලෑන් කරගන්න එපේ. දැන් අපි සාමාන්‍ය ඒකාකාරී විදියට යනවද? මොකද කරන්නේ? මං නම් එහෙම කැමති නෑ. එකම චක්‍රේ ඉන්නවට. ඔයාලා කැමතිද? එහෙම නෑනේ. මං නම් එහෙම කැමති නෑ ළමයි. අපි ජීවත් වෙන කාලේ හොඳට ජීවත් වෙන්න ඕනේ. නැත්නම් අපරාධ නේද? ලොකු කාලයක් අපි ජීවත් වෙන්නේ නෑනේ. මං ඒකයි උඹලට කියන්නේ මේ වැඩ කරන වෙලාවේ ફોකස් කරලා ගැම්මෙන් බොක්කෙන් වැඩේ කරපන්. සිංහලෙන් කිව්වා. ඊට පස්සේ ඔයා ඊට පස්සේ ඔයා කැමති විදියට අනේ ලස්සනට ජීවත් වෙන්න ඕනේ. අන්තිම දවසේ කියන්නේ end of the day අපිට හැමෝටම සතුටු හිතෙන්න ඕන. මං දුකින් ඔහේ වැඩක් කරගෙන යනවා නම් අපරාධයන්නේ. සල්ලි කන්දක් තිබ්බත් වැඩක් නැහැ. අපි හිතමු සල්ලි කියන්නේ ප්‍රධාන ඒකකේ කියලා. සමහරු දැන් මම දකිනවා සමහරු මිනිස්සු වැඩ කරගෙන යනවා සල්ලිත් තියෙනවා සතුට නැහැ. නිදහස නැහැ. පැහැදිලිද? ඒක නිසා මම කියන්නේ කරන වැඩේ හොඳට කරනවා ඊට පස්සේ ඔයා ආස විදියට ඔයා කැමති විදියට ජීවත් වෙන්න ඕන. පැහැදිලි නේද? හරි. එහෙනම් අද දවසේ වැඩ ඉවරයි බලහන්. පැය එකමාරයි අපි පන්ති කරේ අද. හැබැයි වැඩ ගොඩක් වෙලා. පැහැදිලි නේද? අඟහරුවාදා රාත්‍රී 8ට හමු වෙමු. ජය වේවා ළමයි. බායි බුස්සර්ණයි. අයබෝවන්. රෙකෝඩින් දාන්නම්. ප්‍රශ්න ගැටළු තිබ්බොත් මට දාන්න. පාටි මං තනියම දානවනේ. නෑ දෙනවා. බයි බයි.